Welcome back to Ryan Bro YouTube channel එකෙන් සාදරයෙන් ආදරෙන් සියලු දෙනාම පිළිගන්නවා. අද එහෙනම් අපි සියලු දෙනාම අරගෙන ඇවිල්ලා තියෙනවා අලුත්ම අලුත් රස රහසක් අරගෙන ඇවිල්ලා තියෙනවා. Land of King එකකින් මම සුපිරි බජට් පැක් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේක ඔයාලා වෙනුවෙන්මයි. මට මේකට ගියා 2999ක්. අපි එහෙනම් බලමු බජට් පැක් එකට මොනවද තියෙන්නේ කියලා. ලීටරයක පෙප්සි බෝතලයක් හම්බුණා. ඒ වගේම අපිට තියෙනවා චිලි පේස්ට් කප් දෙකක් හම්බෙලා තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති. wow සුපිරි චිකන් ෆ්‍රයිඩ් එකක් තියෙනවා. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඒත් එක්කම අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. රයිස් එකට සෙට් වෙන සුපිරි බිත්තර ඔම්ලට් එකක් තියෙනවා මේ. අපි ඒකත් තියලා ඊළඟට අපි බලමු මොනවද තියෙන්නේ කියලා. නම් මෙතන තියෙනවා කොත්තු ලාජ් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම චිකන් රයිස් ලාජ් එකක් අපිට හම්බෙලා තියෙනවා. අපි මේ දෙකේ වෙනම පොඩ්ඩක් කොහොමද කියලා විරලා පොඩ්ඩක් ටේස්ට් එක එහෙම කොහොමද කියලා බලමු. ඇත්තටම මේ බඩගිනි වැඩි වෙන සුවඳක් තමයි නේ. දැන් මෙහෙම බොක්ස් එක ඕපන් කරන්නත් කලින් මට නම් ඉන්නේ මාර සුවඳක් ඉන්නේ. ඒ සුවඳට මේ බඩගින්න තවත් වැඩි වෙනවා. අපි එහෙනම් බලමු කට්ටියත් එක්කලාම මේක මුලින්ම කියන්න ඕන. ගොඩක් කට්ටිය මේක රිවිව් කරලා තියෙනවා Land of King එකේ රසයි අරකයි මේකයි. අපි බලමු Land of King එකේ රස ඇත්තම ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. දැන් තත්ත්වය මොකද්ද කියලා අපි බලමු. wow ඇත්තටම මේක ඕපන් කරනකොට මාර පෙනුමට තියෙනවා සුපිරියටම. මේක අපිට මේ සුපිරි චිකන් ෆ්‍රයි කරපු චිකන් කෑලි දෙයක් හම්බෙලා තියෙනවා. මේ KFC එකේ වගේ ෆ්‍රයි කරපු චිකන් කෑලි දෙයක් අපිට හම්බෙලා තියෙනවා. අපි මේ බොක්ස් එක මේවා කරගෙන අපි බලමු කොහොමද කියලා. wow සුවඳත් එක්ක නම් පට්ට සුපිරිම සුවඳක් තියෙන්නේ. අපි ඉස්සර වෙලාම කොත්තු පොඩ්ඩක් try කරලා බලමු කොහොමද තත්ත්වය කියලා වෙන්න. චිකන් කොත්තු මේ විදිහට අපිට හම්බෙලා තියෙනවා. මේ සුපිරි fry කරපු චිකන් කෑලි දෙකක් හම්බෙලා තියෙනවා. හැබැයි මේක gravy එකක් නැහැ. මේකට අපිට හම්බෙලා තියෙනවා chili paste හම්බෙලා තියෙනවා. අපි chili paste ටිකක් දාලා try කරලා බලමු කොහොමද කියලා. මම chili paste ටිකක් දාගත්තා. කටට කෙලත්ත මුනනවා මේ ටික මේවා කරනකොට. ඇත්තටම wow මාර වෙනුමක් තියෙනවා මේ චිකන් කොත්තු. අපි එහෙනම් කටක් කාලා බලමු කොහොමද කියලා. ඉස්සෙල්ලා නිකන් පොඩ්ඩක් කාලා බලමු මේ. මේක නම් කියලා වැඩක් නැහැ. මං කියන්නේ ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න කියලා. මම අරගත්තේ කඩුවෙල තියෙන Land of King එකෙන් අරගත්තේ. අයිති වචනේ පරිසමාර්ථ ආර්ථයම මේක නම් කොත්තුවක්ම තමයි. බලමු මේකෙන් කෑල්ලක් කාලා බලමු.
චිකන් කෑල්ල නම් සුපිරියම් ප්‍රයි වෙලා තියෙනවා කියලා වැඩක් නෑ. සුපිරිම සුපිරි. අපි තව ටිකක් කාලා බලමු මොකද කියලා. මේක විතරක් නෙමෙයි තව කන්න තියෙන රයිස් ලාර්ජ් එකකුත් මේ ගෙනල්ලා තියෙනවා. ඔයාලත් එක්ක රස බෙදා ගන්න. අපි ඉස්සරලා මේක පොඩ්ඩක් කාලා බලමු. අපි චිලි පේස්ට් එක ටිකක් කාලා බලමු කොහොමද කියලා. වාව් කියලා වැඩක් නෑ සුපිරි. අපිට මෙතන දීලා තියෙනවා චිකන් ෆ්‍රයිඩ් එකක් තියෙනවා. බලමු මේකම කෑල්ලක් පොඩ්ඩක් try කරලා ඉවරලා කොහොමද කියලා. හැබැයි අඩියක් පුඩියක් ගහනවා නම් සුපිරි බජට් පැක් එකම මේක. අපිට හම්බෙලා තියෙනවා පෙප්සි ලීටරයක් හම්බෙලා තියෙනවා. ඇත්තටම රසම රසයි. දැන් හැම එකම රසයි කියලා මේකට මං හිතනවා මේ අද ඉඳන් මේ රස කොහොමද කියලා රසයි කියනවට වඩා 10න් කීයද කියලා වෙන්න මේකට කියනවා. මේකට ඇත්තටම මට දෙන්න පුළුවන් 10න් 10ක් දෙන්න පුළුවන් මේ රයිස් එකට. ඒ තරම් ක්වොලිටි. ඒ වුණාට මම මේ කොත්තුවට 10න් 10ක් දෙන්න පුළුවන්. ඒ වුණාට තවත් මීට වඩා රසම රස සුපිරියක් හම්බුනොත් කියන හින්දා මම මේකට 10න් 9ක් දෙනවා. කියලා වැඩක් නෑ. කනවා නම් මේවා තමයි කොත්තු. එයාලට කොත්තුවක් ඕඩර් කරගන්න ඕන නම් කෙලිම මේ නම්බර් එකක් තියෙනවා. නම්බර් එකකට කොත්තු ඕඩර් කරගන්න පුළුවන්. 070යි 33යි 99යි 599ට ඔයා කෝල් එකක් දෙන්න. පන්නිපිටිය රෝඩ් බත්තර මුල්ල බ්‍රාන්ච් එකෙන් ඔයාලට අරගන්න පුළුවන්. ඇත්තටම සුපිරි. ඔයාලත් අරන් කාලා බලන්න. මම මේත් එක්කම අපි බලමු ගිහිල්ලා වෙන රයිස් එකේ තත්ත්වය කොහොමද කියලා. පෙප්සි චුට්ටක් බීලා මේකත් එක්ක ඊළඟට බලමු රයිස් එකේ තත්ත්වය මොකක්ද කියලා. වාව් අපි මේක මෙහෙම පැත්තකින් තියලා අපි බලමු රයිස් එකේ තත්ත්වය මොකක්ද කියලා. ඒත් එක්කම චිකන් ෆ්‍රයිඩ් එකක් තියෙනවා මෙතන. ඔයාලත් එක්ක රස බෙදාගත්තු චිකන් කොත්තුවත් මෙතන තියෙනවා. එහෙනම් අපි රයිස් එකේ තත්ත්වය මොකක්ද කියලා බලමු. රයිස් ලාර්ජ් එකක් තියෙනවා මේත් එක්කම යන. දැන් අරකිට එක්ක රස අනම්මනම් තියෙන නිසා තව පෙප්සි ටිකක් බීලා අර කොත්තුවේ රස පොඩ්ඩක් අපි මතකයෙන් අයින් කරගෙන මේමු. නැත්නම් ඒක මාරම රසත් එක්ක ඒකේ මතකේ යන්නෙත් නැහැ. අපි බලමු රයිස් එක කොහොමද කියලා ඉරලා පොඩ්ඩක් දිගේ අරගෙන බලමු ඕපන් කරගෙන. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා චිකන් රයිස් එක සුපිරියටම. ඒත් එක්කට මේකට ඇවිල්ලා තියෙනවා විතර ඇවිල්ලා තියෙනවා
අපි එහෙනම් තවත් බල ඉන්නේ නැතුව පොඩ්ඩක් try කරලා බලමු මේ කොහොමද කියලා වෙන්නේ. පැත්තකින් පොඩ්ඩක් chicken rice එක chicken rice එක සුපිරි ඇත්තරම අපි මේකට chili paste ටිකක් එහෙම දාලා try කරලා බලමු. chicken fried එක තියෙනවා මෙතන. ඉතින් chicken fried එකෙන් කෑල් දෙකක් විතර අරගෙන chili paste එක දාගත්තා. එහෙනම් අපි try කරලා බලමු මේකෙන් කොහොමද කියලා වෙරලා. හැබැයි අද නම් බඩ පැලෙනකන් කන්නේ තමයි හිතෙන්නේ. අපිට කැමරාව මේවා කරගමු ඔයාලට. මාව පේනවා ඇති කියලා හිතනවා. අපි එන රයිස් එක ටිකක් කාලා බලමු. ඇත්තටම කියන්න ඕන මේක නම් 4 දිනකට වාගේ මේක සෙට් වෙනවා කියලා කෙලින්ම කියන්න පුළුවන්. මාර පෝෂණයක් තියෙනවා මෙතන මේක. අය මේ වගේ බජට් පැක් නම් ඉතින් ආයෙත් ලෑන්ඩ් ඔෆ් කින්ම තමයි කියලා කියන්න පුළුවන් තත්ත්වෙට දීලා තියෙනවා දෙන එක ඇඬෙන්නම. අය මේ විතර යක් දීලා තියෙනවා මේ. ඒක මෙහෙම දැම්මොත් මේ සුපිරියටම දාලා තියෙන බිත්තරයක් ඔය. අපි ඒකෙන් කෑල්ලක් try කරලා බලමු. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන රයිස් එකයි කොත්තුවයි දෙකත් එක්ක යනකොටම අර මගේ ආසාවත් එක්ක මම නම් කැමති ගොඩක්ම කොත්තුව කන්න තමයි මම කැමති. අර රයිස් එකට වඩා මට නම් සෙට් වෙන්නේ කොත්තුව තමයි. ඒ කියන්නේ රයිස් එකයි කොත්තුයි බලනකොට එන්නට අපි රයිස් එක විතරක් බැලුවා රයිස් එක අම්මලා සිරි සුපිරි කියලා විරලා බැලුවොත් රයිස් එක ලෑන්ඩ් ඔෆ් කින් එකේ සුපිරියටම දීලා තියෙනවා. හැබැයි ග්‍රේවි එකක් නැහැ. අපිට මේකේ සෝස් එකක් හම්බෙලා නැහැ. chili paste එක විතරයි හම්බෙලා තියෙන්නේ. රයිස් එක එහෙම පාටට එහෙම සුපිරියට තියෙනවා. සුපිරියටම තියෙන රයිස් එක නැකලම යන සීන් එකේ තියෙන්නේ පෙප්සි එක තමයි. එහෙනම් යාළුවනේ අදට මම මේ වීඩියෝ එක අදින් නවත්තනවා. ඔයාලට මම කියන්නේ ලෑන්ඩ් ඔෆ් කින් එකෙන් try කරලා බලන්න කියලා. ඇත්තටම සුපිරියක් තමයි ලෑන්ඩ් ඔෆ් කින් නම් බජට් පැක් එකට සුපිරියන්න ඕන තැනක් ලෑන්ඩ් ඔෆ් කින්. ඔයාලත් ගිහිල්ලා මේ වෙනස අත්විඳලම බලන්න කියලා කියන ගමන් අදට ඔබගෙන් සමුගෙන යනවා. එහෙනම් ජය වේවා. ආයෙත් අලුත් රස රහසකින් හමු වෙමු. සියලු දෙනාම ජය වේවා.